ටෙක් ෆුඩ් වලින් අපි ආහාර විද්‍යාව සහ තාක්ෂණයේ වැදගත් දේවල් පිළිබඳව කතා කරනවා. අද කතා කරන්න යන්නේ ආහාර ඇසුරුම් කිරීමේදී ඉතාමත් වැදගත් වන මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි ඇයි අපි සමහර ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කිරීමේදී මේවට නයිට්‍රජන් ගෑස් එක භාවිතා කරන්න කියලා. ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති විවිධ ස්නැක්ස් වර්ග, චිප්ස් වර්ග, ඒ වගේම පවුඩර් අයිටම්ස් මෙන්න මේ වගේ ආහාර ද්‍රව්‍ය ගත්තම මේ වගේ පැකේජින් එක ඇතුළට ගෑස් එකක් පුරවලා තියෙනවා. ගොඩක් අය විවිධ ස්නැක්ස් වර්ග ගත්තම කියන්නේ මේ වගේ හුලන් තමයි වැඩිපුර පුරවලා තියෙන්නේ කියලා. ඇයි මේ විදිහට මේ පැකේජින් එක ඇතුළට ගෑස් එකක් ෆිල් කරලා තියෙන්නේ? සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න කාරණයක් තමයි අපි එදිනෙදා පරිභෝජනය කරන ගොඩක් ආහාර ද්‍රව්‍ය මේවා හොඳ ක්වොලිටි එකකින් තියාගන්න අවශ්‍ය නම් මේවා සාමාන්‍ය වාතයට නිරාවරණය නොවන විදිහට තමයි ගබඩා කරලා ඇසුරුම් කරලා තියන්න ඕනි. ඒ වගේම ගොඩක් ආහාර ද්‍රව්‍ය ඇසුරුම් වල ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙනවා මේවා විවෘත කළ පසුව වාතයට නිරාවරණය නොවන පරිදි ගබඩා කරලා තියන්න කියලා. මේක අපි එදිනෙදා අපේ එක්ස්පීරියන්ස් එකෙන්ම දන්නවා. අපි හිතමු අපි බිස්කට් පැකට් එකක් කැඩුවට පස්සේ මේක වාතයට නිරාවරණය වෙන විදිහට තිබ්බොත් එහෙම ටික දවසක් යනකොට මේකේ ක්‍රිස්පි ටෙක්ස්චර් එක නැති වෙලා යනවා. එතකොට අපි කියනවා මේකට හුලං වැදිලා කියලා. මේ විදිහට ගත්තම ආහාර ද්‍රව්‍ය ගෑස් වලට එහෙම නැත්නම් වාතයට නිරාවරණය වුණාම මේ වගේ තියෙන ක්වොලිටි එක නැති වෙනවා නම් ඇයි මේ අපි ආහාර ඇසුරුම් කරනකොට මේකට ගෑස් එකක් ෆිල් කරන්නේ? ඇත්තටම අපි මේ ආහාර ඇසුරුම් වලට ෆිල් කරන්නේ අපේ මේ සාමාන්‍ය වායු ගෝලයේ තියෙන වායු සංයුතිය නෙමෙයි. වෙනත් වායු සංයුතියෙන්. ඒ මොකද්ද ඒ කියන්නේ? අපේ මේ සාමාන්‍යයෙන් අවට තියෙන වාතය ගත්තම මේකේ අඩංගු වෙනවා ඔක්සිජන්. සාමාන්‍යයෙන් අපි එහෙමනේ කියන්නේ. නමුත් මේකේ අඩංගු වෙන්නේ ඔක්සිජන් විතරක්ම නෙමෙයි. මේකේ අඩංගු වෙනවා නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන්, ඒ වගේම ජල වාෂ්ප, කාබන් ඩයොක්සයිඩ් මෙන්න මේ වගේ වායුන් සහ අංශු වල එකතුවක් තමයි තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් අවට තියෙන වායු සංයුතිය අතරින් ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට ශුද්‍ර ජීවීන්ගේ ඇතුළුව වැදගත් වන ප්‍රධානතම වායුවක් තමයි ඔක්සිජන් කියන්නේ. ඔක්සිජන් නැති පරිසර තත්ත්වයන් තුළදී වර්ධනය වෙන්න පුළුවන් ශුද්‍ර ජීවීන් ඉන්නවා. මෙතනදී කතා කරන්නේ ඒ අය ගැන නෙමෙයි. ඉතින් ජීවීන්ට හොඳින් ක්‍රියාකාරී වෙන්න ඔක්සිජන් වාතය වැදගත් වන නිසා අපි මේ ආහාර ඇසුරුම් තුළට සාමාන්‍යයෙන් වාතය ෆිල් කරන්නේ නැහැ. අපි මේවට භාවිතා කරන්නේ වෙනත් වායුන් හෝ වෙනත් වායු සංයුතීන්. මෙන්න මේ විදිහට ආහාර ඇසුරුම් කිරීමට අපි කියනවා modified atmosphere packaging කියලා. මේකෙදි සරල විදිහටම කිව්වොත් අපි කරන්නේ ආහාර ඇසුරුම තුළ තියෙන වායු සංයුතිය වෙනස් කරන එක. ඉතින් මේ විදිහට ආහාර ඇසුරුම් කිරීමේදී භාවිතා කරන ප්‍රධානතම ගෑස් වර්ගයක් තමයි නයිට්‍රජන් කියන්නේ. තවත් ගෑස් වර්ග තියෙනවා. ඒත් නයිට්‍රජන් ප්‍රධාන වශයෙන් අපි මේ සඳහා භාවිතා කරනවා. ඇයි මේ නයිට්‍රජන් ආහාර ඇසුරුම් කිරීමේදී ගොඩක් වැදගත් වෙන්නේ? පළවෙනි කාරණය තමයි නයිට්‍රජන් කියන්නේ ඉනර්ට් ගෑස් එකක්. ඒ කියන්නේ නිෂ්ක්‍රීය වායුවක්. ඉතින් මේකේ තියෙන මේ ඉනර්ට් නේචර් එක නිසා, ඒ කියන්නේ මේකේ තියෙන නිෂ්ක්‍රීය ස්වභාවය නිසා අනිකුත් ද්‍රව්‍යයන් සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. වැදගත්ම කාරණය තමයි අපි මේ ඇසුරුම් කරලා තියෙන ආහාර ද්‍රව්‍ය සමග මේවා ප්‍රතික්‍රියා කරන්නේ නැති එක. මේ නයිට්‍රජන් වායුව කලර්ලස්, ටේස්ට්ලස්, ඔඩර්ලස්. ඒ කියන්නේ මේකේ කිසිම වර්ණයක්, රසයක්, ගන්ධයක් නැහැ. ඊළඟ කාරණය තමයි රිප්ලේස් ඔක්සිජන්. ඒ කියන්නේ මම මුලින් සඳහන් කරපු විදිහට ආහාර ඇසුරුමක් තුල ඔක්සිජන් තිබුණොත් මේක ආහාර නරක වෙන්න, ඒ වගේම ආහාරයේ ක්වොලිටි එක අඩු වෙන්න බලපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට ෆැට් කම්පවුන්ඩ්ස් අඩංගු වෙන ආහාර ද්‍රව්‍ය, ස්නැක්ස් වර්ග, පිටි වර්ග, ඒ වගේම බිස්කට් වර්ග මෙන්න මේ වගේ ආහාර ද්‍රව්‍ය ඔක්සිජන් වාතයත් එක්ක නිරාවරණය වුණාම මේවා රැන්සිඩිටි වෙන්න පුළුවන්. අපි මේක සාමාන්‍යයෙන් කියනවා මුඩු වෙනවා කියලා. ඒ වගේම බැක්ටීරියා, මෝල්ඩ් වැනි ශුද්‍ර ජීවීන් මේ ආහාර මත වර්ධනය වෙන්න පුළුවන්. මේ විදිහට මෝල්ඩ් වගේ වර්ධනය වෙලා තියෙන ආහාර ද්‍රව්‍ය වලට අපි කියනවා මේ වගේ පුස් හැදිලා තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ කාරණා නිසා ආහාර ඇසුරුම තුළ තියෙන ඔක්සිජන් වාතය ඉවත් කරලා මේකට නයිට්‍රජන් ගෑස් එක ෆිල් කරොත් අපිට මේ දේවල් පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම යම්කිසි නිෂ්පාදනයක ඇසුරුම තුළ වියලි බව පවත්වා ගැනීම සඳහා මේ නයිට්‍රජන් මොයිස්චර් බැරියර් එකක් විදිහට උපකාරී වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ඔයාලා දන්නවා කොෆි, ඒ වගේම කිරිපිටි මෙන්න මේ වගේ දේවල් තෙතමනයට නිරාවරණය වුණොත් මේක ඒ ආහාර ද්‍රව්‍ය වල ක්වොලිටි එකට බලපානවා. ඔයාලට මතක ඇති මම කිව්වා සාමාන්‍ය වායු ගෝලයේ සංයුතිය ගත්තම මේකේ ජල වාෂ්පත් අඩංගු වෙනවා කියලා. ඉතින් අපිට පුළුවන් නම් ආහාර ඇසුරුම් කිරීමේදී මේ ආහාර ඇසුරුම තුළ තියෙන සාමාන්‍ය වාතය ඉවත් කරලා මේකට නයිට්‍රජන් වගේ ගෑස් එකක් ෆිල් කරන්න අපිට පුළුවන් මේ ආහාර ද්‍රව්‍ය තෙතමනයෙන් ආරක්ෂා කරගෙන මේ ආහාර ද්‍රව්‍යයේ ක්වොලිටි එක පවත්වාගෙන යන්න. අන්න ඒ කාරණය නිසා තමයි ගොඩක් වෙලාවට පිටි වර්ග වගේ දේවල් ඇසුරුම් කිරීමේදී මේ සඳහා නයිට්‍රජන් ගෑස් එක භාවිතා කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ හේතු කාරණා නිසා නයිට්‍රජන් ගෑස් එක අපි ආහාර ඇසුරුම් කිරීමේදී භාවිතා කරනවා.
මේ විදිහට ආහාර ඇසුරුම් කිරීමේදී නයිට්‍රජන් ගෑස් එක භාවිතා කිරීමේ තියෙන ප්‍රධානතම වාසියක් තමයි මේකෙන් අපිට ප්‍රොඩක්ට් එකේ ෂෙල්ෆ් ලයිෆ් එක වැඩි කරගන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රොඩක්ට් එක හොඳ ක්වොලිටි එකකින් වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඒ වගේම ප්‍රොඩක්ට් එකේ නැවුම් බව, රසය මෙන්න මේ වගේ දේවල් ආරක්ෂා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ප්‍රොඩක්ට් සේෆ්ටි එකට මේක වැදගත් වෙනවා. ඒ කියන්නේ මම මුලින් සඳහන් කළා ගොඩක් වෙලාවට ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට මේ සාමාන්‍ය වායු ගෝලයේ තියෙන ඔක්සිජන් වැදගත් වෙනවා කියලා. ඉතින් අපි මේ ප්‍රොඩක්ට් එකක පැකේජින් එක තුල තියෙන සාමාන්‍යයෙන් වාතය ඉවත් කරලා මේකට නයිට්‍රජන් ෆිල් කරාට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ ශුද්‍රජීවී ගැටලු වලින් මේ ප්‍රොඩක්ට් එක ආරක්ෂා කරගන්න. ඒ වගේම ඔයාලා දැකලා තියෙනවනේ මේ ස්නැක්ස් වගේ පැකට් ගත්තම මේකට නයිට්‍රජන් ගෑස් එක ෆිල් කරලා මේක පිම්බිලා තමයි තියෙන්නේ. එතකොට මේ ඇතුලේ තියෙන ප්‍රොඩක්ට් එකට ඩැමේජ් එකක් වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. මේකත් අපිට ඇඩ්වාන්ටේජ් එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇසුරුම් කිරීමේදී නයිට්‍රජන් වායුව භාවිතා කරන ආහාර ද්‍රව්‍ය වලට උදාහරණ විදිහට ගන්න පුළුවන් පොටැටෝ චිප්ස්, ස්නැක්ස් වර්ග, කොෆී, මිල්ක් පවුඩර්, බිස්කට්, ස්පයිසස්, ඒ වගේම ඩිහයිඩ්‍රේටඩ් ෆෘට්ස්, ඒ වගේම නට්ස්, ඒ කියන්නේ මේ විජලනය කරපු ආහාර ද්‍රව්‍ය, මෙන්න මේ වගේ විවිධ ආහාර සඳහා මේ නයිට්‍රජන් වායුව භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ දවසේ ස්නැක් පැක් එකක් ඕපන් කරාම මේකට ඇයි මේ තරම් හුලම් පුරවලා තියෙන්නේ කියන ගැටලුව ආවොත් මේකේ විද්‍යාත්මක පසුබිම පිළිබඳව දැන් ඔයාලා දන්නවා ඇති. ඒ වගේම නයිට්‍රජන් ගෑස් එකක් විදිහට මේ ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කිරීමේදී භාවිතා කරාට ද්‍රව නයිට්‍රජන් විදිහට ආහාර කර්මාන්තයේදී වෙනත් දේවල් සඳහා භාවිතා කරනවා. මේ දේවල් ඉදිරියේදී අපි කතා කරමු. ඉතින් ඔයාලත් ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කිරීමේදී මේ නයිට්‍රජන් ගෑස් එක භාවිතා කිරීම පිළිබඳව ගැටලු තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. අපි මේ දේවල් ගැන කතා කරමු. ඒ වගේම ආහාර නිෂ්පාදන ශාස්ත්‍රයේ ඔයාලට ගැටලු තියෙනවා නම් techfoodlk.com හරහා අපව සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. සියලුම විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ වගේම අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.